සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. දේවදූත සංඛ්‍යා 22යි 22හි තේරුම තමයි අද අපි වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. සමහර විට ඔබන් මෙම දේවදූත සංඛ්‍යාව ජීවිතයේ නොයෙකුත් තැන්වල දැක තිබීමට පුළුවන්. විශ්වාස කරන්න ඒක අහම්බෙන් දැකීමක්, අහඹු සිදුවීමක් නොවන බව. අපි කවුරුවත් දන්නවා විශ්වයේ හෝ ඔබේ දේවදූතයන්ගෙන් ලැබෙන සංඥා මගින් අපගේ ජීවිතයට මඟ පෙන්වීමක් සහ ආශිර්වාදයක් විශ්වයෙන් ලබා දෙන වග. 22යි 22 දේවදූත සංඛ්‍යාවත් ඉතාමත් බලගතු වඩාත් කුතුහලයක් දනවන බලවත් දේවදූත සංඛ්‍යාවක්. හරි, අපි දැන් බලමු මෙම දේවදූත සංඛ්‍යාවේ තියෙන වැදගත්කම. සංඛ්‍යා ශාස්ත්‍රයේදී සෑම අංකයකටම අර්ථයක් තියෙනවා. එහිදී දෙකෙහි සමබරතාවය, සමගිය, හවුල්කාරීත්වය, සහයෝගිතාවය වැනි ගුණාංග සමග සම්බන්ධ වෙනවා. එහි ශක්තිය විස්තරණය වෙනවා. හේතුව 2 දේවදූත සංඛ්‍යාවේ දෙකෙහි ඉලක්කම් 4ක් තියෙනවා. එහි එය ශක්තියේ සංද්‍රිත මාත්‍රාවක්. සමහර විද්‍යාඥයන් පවසන ආකාරයට 2/4 8ට සමාන වනවා. එය බහුලත්වය සහ අනන්ත විභව සංඛ්‍යාවක් වනවා. ඇත්ත වශයෙන්ම 22යි 22 දේවදූත සංඛ්‍යාව සමහර විට කොස්මික් ධන අනුපිළිවෙලක් ලෙස විස්තර කරන්න පුළුවන්. ඉතින් මෙහි තිබෙන 8හි බලපෑමත් එක්ක සමෘද්ධිය, සාර්ථකත්වය සහ ද්‍රවමය යහපැවැත්ම සංකේතවත් කරන්න පුළුවන්. සමස්තයක් වශයෙන් ගත් කල 2 දේවදූත සංඛ්‍යාව ශක්තියේ බලවත් මිශ්‍රණයක් නියෝජනය කරනවා. ඔබව පෙළගස්වා ගත් විට ඔබට ඕනෑම දෙයක් නිර්මාණය කළ හැකි බව විශ්වය ඔබට මේ බලගතු දේවදූත සංඛ්‍යාව හරහා පවසනවා. ආදරය සහ සම්බන්ධතාවලදී 2 දේවදූත සංඛ්‍යාව දැකීම ඔබගේ ආදර ජීවිතයේ ඉහළම යහපත සමග පෙළ ගැසී ඇති බවට ලකුණක්. සම්බන්ධතාවල සිටින අයට එය ඔබගේ සහකරු සමග සමගිය සහ අවබෝධය පෝෂණය කිරීමට දිරිගැන්වීමක්. වෘත්තීය මාර්ගයන් තුලදී 22 දේවදූත සංඛ්‍යාව යෝජනා කරන්නේ ඔබ නිවැරදි මාර්ගයේ සිටින බවත්, ඔබගේ අභිප්‍රායන් සහ යහපැවැත්ම අතර සමබරතාවය පවත්වා ගැනීමට විශ්වයේම දේවදූත අංකය හරහා ඔබව දිරිමත් කරන බවත්ය. එය ඔබගේ හැකියාවන් කෙරෙහි විශ්වාස කිරීමට සහ බෙදාගත් ඉලක්ක සපුරා ගැනීම සඳහා අන් අය සමග ඵලදායී ලෙස සහයෝගයෙන් කටයුතු කිරීමට මතක් කිරීමකි. ආධ්‍යාත්මික වර්ධනය සහ අභ්‍යන්තර සමගිය තුලදී ආධ්‍යාත්මිකව 22 දේවදූත සංඛ්‍යාව කියලා කියන්නේ ගමන විශ්වාස කිරීමට සහ අභ්‍යන්තර සාමය සෙවීමට කෙරෙන සිහි කැඳවීමක්. එයින් අදහස් කරන්නේ ඔබ සමතුලිත තත්වයකට මඟ පෙන්වනු ලබන බවත්, ඔබේ ක්‍රියාවන් ඔබේ උසස් ආත්මය සමග පෙළ ගැස්වීමට ඔබව දිරිමත් කරන බවත්ය. පුද්ගලික මට්ටමේ 22 දේවදූත සංඛ්‍යාව හමුවීම ඔබේ ජීවිතයේ තේරුම් ගැන මෙනෙහි කිරීමට සහ ඒවා ඔබේ අරමුණු සමග සමපාත වන බව සහතික කිරීමට ආරාධනාවකි. එය ඉවසීම වැළඳ ගැනීමට, ධනාත්මක දෘෂ්ටියක් පවත්වා ගැනීමට සහ සියල්ල සිදුවිය යුතු පරිදි දිග හැරෙනවා බව විශ්වාස කිරීමට පෙළඹවීමක්. ඉතින් අවසාන වශයෙන් 22 දේවදූත අංකෙහි පෙනුම ජීවිතයේ සෑම අංශයකම සමබරතාවය, විශ්වාසය සහ පෙළගැස්වීම සඳහා වැදගත්කම පිළිබඳ මතක් කරනවා. එය මාර්ගයේ රැඳී සිටීමට, ඔබේ සම්බන්ධතා පෝෂණය කිරීමට සහ විශ්වය ලබා දෙන මඟ පෙන්වීමට විවෘතව සිටීමට දිරිගැන්වීමක්. ඉතින් විශ්වාස කරන්න, විශ්වාසයෙන් ඉන්න ඔබ සැමට විශ්ව මාතාවගේ පිහිටයි.